අද සුපිරි භාණ්ඩයක් ගෙනල්ලා තියෙන්නේ මේ සකේ බෝතලයක් ගෙනල්ලා තියෙන්නේ මට තනියම බොන්න. හෙලෝ බඩීස්. සෑහෙන කාලයකට පස්සේ ඉඳලා මම කොළඹ ගියා. ඒ කොළඹ ගියාට පස්සේ එහෙ හිටපු මෙහෙ ජීවත් වෙන එහෙ වැඩ කරන සුපිරිම බල්ලෙක් හම්බුණා. වර්ගය ඇවිල්ලා වල්ටේෂන්. උගේ නම මොකක්ද දන්නවද? උපුල්. ඌ කොහොම බල්ලෙක්ද කියනවනම් උගේ අතේ ඇඟිලිත් නෑ පකයාගේ. ඒ තරමට ඌ මිනිස්සුන්ට උදව් කරලා. ඌ නිසා මහරෑ වැස්සේ තෙමි මම හිටපු තැනුනුත් යන්න වුණා. මේමයි බල්ලොන්ට ඉතින් බලු වැඩ කරන්න මිසක් වෙන වැඩක් කරන්න බෑනේ. කොහොමවත් බලු වැඩ කරන්නේ. එහෙම එපා කියලා අපිට කියන්නත් බෑනේ. බල්ලෝ කොහොමවත් බලු වැඩ තමයි කරන්නේ. ඒ නිසා ඉතින් මම හිටපු තැනින් එදා රෑම යන්න ගියා. ඌ වැඩ කරන තැන පෑලියගොඩ මාතර බත් කඩේ. ඒක හොටෙල් එකක් නෙවෙයි. හොටෙල් කියන්නේ මොනවද? කඩ කියන්නේ මොනවද කියන්නේ මම හොඳට දන්නවා. මේ වෙන කාටවත් වැඩිය. එතන බත් කඩයක්. කඩේ කියලා තමයි කියන්නේ. කොහොමවත් හොටෙල් එකක් නෙවෙයි. ඉතින් එදා රෑ කරන්න දෙයක් නැහැ. එතනට වෙලා එහෙම ඉඳලා අනිත් පහුවදා මං ගියා අක්කලා ගෙදර ළඟයි. ඒ හිටපු තැන ඉඳන් අක්කලා ගෙදරට ළඟයි. ඒ හින්දා අක්කලා ගෙදරට ගියා අනිත් පහුවදාම. දැන් මම මේ ඉන්නේ අක්කලා ගෙදර. දැන් ඔහම දේවල් වෙලා දෙයියන්ගේ පිටෙන් මං අක්කලා ගෙදරට ආපු හින්දා අක්කයි අයියයි සෑහෙන කාලයකට පස්සේනේ ගෙදර ආවේ. ඒ හින්දා අක්කයි අයියයි දෙන්නත් එක්කම එකතු වෙලා අද රෑට සුපිරිම කෑම වේලක් දෙන්න ලෑස්ති කරලා තියෙන මොනවද තියෙනවද කියන්න මම දන්නේ නැහැ. ඒ දෙන්නත් එක්කම හදලා දෙන්නම් කියලා කිව්වා. මට මොකුත් හදන්නත් එපා ගුවා. මේ එන්නත් එපා ගුවා. අපි බලමු දැන් ගිහිල්ලා දෙන්නත් එක්ක මොනවද හදන්නේ කියලා. යන්න කලින් තව දෙයක් කියන්න ඕනේ. ඒ දෙන්න වීඩියෝ වලට මුණ දෙන්න කැමති නැහැ. හින්දා එයාලා වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. දෙන්නත් එක්ක මොනවද හදන්නේ කියලා බලමු. අඬ විතරක් නෙමෙයි බොණ්ඩ ගිනලා තියෙන පාටකුත් තමයි පේන්න තියෙන්නේ. අද කාලා මැරලා වැටෙනකම් බොන්න පුළුවන් යා. හරි කැම ටික හදන්න ඔක්කොම ටික ලෑස්ති කරලා තිබ්බේ දෙන්නත් එක්ක අයියයි අක්කයි දෙන්නත් එක්කම මෙන්න මේ විදිහට තමයි එළවලු ටික ඔක්කොම කපලා ලෑස්ති කරලා තියෙන මේ තියෙන චිකන්. එහෙම ඔක්කොම ටික ලෑස්ති කරගෙන දෙයියන්ගේ පිටේ මෙන්න ලිවප් පත්තු කරගෙන අපි කැම ටික හදන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. උපුල්ටත් බත් කඩක් කන්න ලැබේවා. කොහෙන් හරි හිඟා කාලා හරි බත් කඩක් කන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි ඉතින් මේ අයියා හදලා දෙන කැම ටික මොනවද කියලා බලමු. ඒද මේ සුදු ලුණු ටිකක් කන්න එහෙම දාගත්තා. තෙල් පොඩ්ඩක් දාගෙන සුදු ලුණු ටිකක් දාගත්තා. සුදු ලුණු ටික දාගෙන ඒ ටික පොඩ්ඩක් බැදෙනකන් ඉඳලා මේ මොනවද? ලුණු ටික දාගෙන ඊට පස්සේ හම්බ මිරිස් ටිකක් දාගත්තා. අන්න ඒ විදිහට මේක හදන්නේ වෙන කෙනෙක් මේ විස්තර කරගෙන යන්න වෙන්නේ. මට ඉතින් මේ කවුරුත් විස්තර කරන්නත් නැහැ මොකුත් නැහැ. වීඩියෝ වලට ඉන්නත් නැහැ. ඒ හින්දා මම මේ දාන දේවල් දන්නෙත් නැහැ. කොහොම හරි විස්තර කරගෙන යනවා. ඊට පස්සේ අපි දාගන්නේ මාළු මිරිස්. ඊට පස්සේ මෙහෙම තක්කාලි ටිකක් අන්න ඔහොම දාගෙන තියෙනවානේ. පාට විතරක් මේ හොඳට තියෙනවා. පාටට තියෙනවා. මෙහෙම ලුණු දාගන්නවා. ඊට පස්සේ අපි දාගන්නේ ඒ මොනවද අලු පාර කුඩු జాති යන්නේ ගම්මිරිස් වගේ. ගම්මිරිස් ටිකකුත් එහෙම දාගන්නවා. මේ මොනවද කෑලි මිරිස් ටිකකුත් අන්න එහෙම දාගන්නවා. තව සුදු පාට මොනවා හරි හැලුවා නේද? ලුණු සීනි වෙන්නද සීනි කියලා හිතාගමු. සීනි වෙන්නද මේක මේ රහස් රෙසිපියක් යන්නේ. අවසාන වශයෙන් මෙන්න මේ විදිහට ලීස් දඬු ටිකක් දා ගන්නවා දෙකට කපලා. ඊට පස්සේ මේ තියෙන රන්වන් පාටට බැදගත්ත චිකන් ටික අන්න එහෙම චිකන් ටිකත් එකතු කර ගන්නවා. දැන් මේ මොකද්ද හදන්නේ කියලා කට්ටිය දන්නවද දන්නේ නැහැ. මේ මොකද්ද හදන්නේ කියලා දන්නවද දන්නේ නැහැ. අන්න එහෙම චිකන් ටිකත් එකතු කර ගන්නවා. ඊට පස්සේ කලවම් කර ගන්න තමයි තියෙන්නේ. මේ එකතු කරගන්නේ දෙයියන්ගේ පිටෙන් පිළිවෙලකට තක්කාලි සෝස් බෝතලයක් එකතු කරගත්තා නේ. භාගයක් එකතු කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට දෙකේ දාලා කලවම් කරගත්තා. හොඳට කලවම් කරගන්න ඕනේ නැත්නම් රස වෙනස් වෙනවා. එතකොට රහස් පට්ටෝරුවට අනුව මේ හදපු දේ තමයි මසිනා ස්පෙෂල් ඩෙවල් චිකන්. රසට පාටට සුපිරියට තියෙන ඩෙවල් චිකන් එකක් තමයි මේ හදාගත්තේ. තියෙනවනේ පාට. මේ හදන්න යන්නේ රහස් වට්ටෝරුවකට අනුව හැදෙන තවත් මේ රයිස් එකට නැතුවම බැරි දෙයක්. අපි අවසාන බලමු මොනවද මේ හදලා තියෙන්නේ කියලා. තෙල් වලට සුදු ලුණු ටිකක් දාලා මෙන්න මේ විදිහට රන්වන් පාට වෙනකම් පොඩ්ඩක් බැද ගන්නවා. බැදගත්තට පස්සේ අපි ඒකට දා ගන්නවා කෑලි මිරිස් නැති කීපයක්.
කන් කැරකිලා යන්න ඕන නම් ඔයාලට කෑලි මිරිස් හඳි 10ක් වුණත් දාගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ රස වෙනස් වෙන්නේ නැහැ. කෑලි මිරිස් දාගත්ත කියලා සැර වෙනස් වෙනවා විතරයි. එතකොට මේ දාගන්නේ සුපුරුදු පරිදි ලුණු චුට්ටක්. ඔන්න එහෙම ලුණු ටිකක් දාගන්නවා. හැන්දක් හැන්දක් දාගෙන ඔන්නම කලවම් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට සීනි ටිකක් දාගන්නවා. සීනි ටිකක් වැඩිපුර දාගන්න. තර වැඩි. අන්න එහෙම සීනි ටිකක් වැඩිපුර දාගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ අපි ගත්ත සෝස් බෝතලෙන් ඉතුරු භාගෙ මෙන්න මේ විදිහට හලා ගන්නවා. මේ සෝස් ඉතුරු ටික මේ විදිහට හලා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට කලවම් කරගෙන යන්න තියෙන ඇති හිදිරකම් කලවම් කරගන්න. ඔයාලට ඇති හිදිරකම් කලවම් කරගන්න ලිපේ ගින්දර අඩු කරගෙන කලවම් කරගෙන අන්න මේ විදිහට වාජනයකට දාගන්න තමයි තියෙන්නේ. වටේ පිටේ සද්ද ඇහුනට වැඩි ගණන් ගන්න එපා. මේ අක්කා බයිනේව ඇහෙනවා, ඊළඟට පොඩි උන් කෑ ගහනේව ඇහෙනවා. ඒ ගෙදරක තියෙන ඕනේ සද්ද බද්ද නේව ගණන් ගන්න එපා වැඩි. මේ අපි හදාගත්තේ මොනවද කියලා අවසානට කියන්නම් කියලා කිව්වනේ. මේ තමයි අපි හදාගත්තේ රයිස් එක්ක සුපිරියටම කන්න පුළුවන් chili paste එක. මේ තියෙන chili paste. හරි අපි දැන් බලමු කොහොමද රයිස් එක හදාගන්නේ කියලා. මේ රයිස් එකට ඔයාලා නමක් කමෙන්ට් කරන් යන්න අනිවාර්යෙන්. මේ රයිස් එකේ නම දන්නේ නැහැ. මම නම දන්නේ නැහැ. ඔයාලා කමෙන්ට් කරන් යන්න අනිවාර්යෙන්. මේක මොන වගේ නමක් දැම්මොත්ද හොඳ කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න. මෙන්න මේ විදිහට තෙල් ටිකක් දාලා සුදු ලුණු ටිකක් චොප් කරලා දාලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. සුදු ලුණු ටික බැදුනට පස්සේ අන්න එහෙම ග්‍රේට් කරගත්ත කැරට් ටික දා ගන්නවා ලස්සනට. ඊට පස්සේ මෙන්න මේ විදිහට කලවම් කරගන්න ඕන. මම මේ දැන් කියන්න යන දේ පොතක් කරන් ලියාගත්තත් කමන්නේ. මොකද අවසානට අමතක වුණොත් එහෙම හින්දා පොතක් කරන් අනිවාර්යෙන් ලියාගන්න. උපුල් වගේ කුකුලෙක්ගේ බිත්තරයක් මෙන්න මේ විදිහට දාගන්න ඕන. මොකද ඌ ගෙදර ගෑණිටත් බයයි. ගෙදර ගෑණිගේ බිත්තර ඉල්ල ගන්න බෑනේ. උගේ බිත්තරයක් ඉල්ලගත්තොත් තමයි හින්දා මේ වගේ කිසිම චරිතයක් නැති කුකුල් බිත්තරයක් දාගන්න. මේ තියෙන කිසිම චරිතයක් නැති කුකුල් බිත්තරයක් උපුල්ගේ බිත්තරේ වගේම තමයි. ඊට පස්සේ අපි මේ විදිහට ලුණු ටිකක් දාගන්නවා. උපුල්ගේ බිත්තරෙන් පස්සේ අපි මේකට ගම්මිරිස් චුට්ටක් දාගන්නවා. මෙන්න මේ විදිහට හැන්දක් දැම්ම නම් ඇති. ඊට පස්සේ හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ කෑලි මිරිස් හැන්දකුත් දාගන්න ඕනේ මෙන්න මේ විදිහට. මේකත් අපි දාන්නේ. මේක මගේ ප්‍රමේය. එකක් විතර වෙන්නේ. හරකට දාලා හදලා අන්න එහෙම මේක මේ අයියා ක්‍රමයට හදන රයිස් එකක්. ඒ හින්දා මේකට නමක් අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න හැමෝම. බලන හැමෝම කමෙන්ට් කරන් යන්න. මෙන්න මේ විදිහට ඊට පස්සේ බත් ටික දාගන්නවා. ටික දාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. ඔන්නම රයිස් එක හදාගෙන මේ රයිස් එකට අවසාන වශයෙන් මේ දාන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් අවසාන වශයෙන් මේ දාන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. මේක මේ අයියා ක්‍රමයට නේ හදන්නේ. අනිවාර්යෙන් ෆ්‍රෙෂ් මිල්ක් දාලා හදන රයිස් එක නමක් කමෙන්ට් කරන් යන්න. හරි බඩීස් අපි මෙන්න මේ විදිහට රයිස් එක හදාගෙන ඉවරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. අපි එහෙනම් කෑම මේසෙට ගිහිල්ලා බලමු රයිස් එකේ තත්ත්වය කොහොමද කියලා. හරි බඩීස් කොළඹ ඇවිල්ලා අග්‍රතැබ්බ ගොඩක් වෙලා තියෙද්දි අක්කලා ගෙදරට ඇවිල්ලා සුපිරිම කෑමක් හදලා දුන්නා. අයියා එක්කයි දෙන්නම එකතු වෙලා. අද සුපිරි භාණ්ඩයක් ගෙනල්ලා තියෙන්නේ මේ සකේ බෝතලයක් ගෙනල්ලා තියෙන්නේ මට තනියම ඕනේ. අද සකේ බීලා රයිස් කාලා ගෙදර යන්න තමයි බලාගෙන ඉන්නේ. සකේ මේක පළවෙනි පාර තමයි මම ටෙස්ට් කරලා බලන්න යන්නේ. ගොඩක් කට්ටිය කියලා තියෙනවා මේක හොඳ භාණ්ඩයක් කියලා. මේකට තමයි බියර් වල රජ්ජුරෝ කියලා කියන්නේ. මේ වොලියුම් එක 12.5ක් තියෙනවා. මේක බීලා බලමු කොහොමද පව එක කියලා. රයිස් එක හදලා තියෙන්නේ බාස්මති ඉහළ වලින් මම හිතන්නේ. සුපිරි සුවඳක් තියෙනවා. හොඳට හදලා තියෙනවා. මේ 5 star හොටෙල් එකේ මට්ටම නේද ගේමට තියෙනවා. මේ chili paste එක ටිකක් දාගමු.
මේ තමයි ඩෙවල් චිකන් එක. හරි බඩිස් අපි දෙයියන්ගේ පිටෙන් කාලා බලමු කොහමද රයිස් එක කියලා. ඩෙවල් චිකන් කෑල්ලකුත් මෙහෙම අරගෙන කාලා. හොඳයි හොඳටම තියෙනවා එළවලු ගානට වැටලා තියෙනවා ලුණු හොඳටම තියෙනවා ගානට තියෙනවා මම කන්න කලින් කිව්වනේ වෙනම නම් 5 star hotel එකක් වගේ නෙමෙයි කියලා හැබැයි රසය ඒ වගේම තියෙනවා හොඳයි සුපිරි එහෙනම් බඩිස් මම මේක මෙහෙම කනවා මේකේ ඔක්කොම කන්ටෙන්ට් ගත්තොත් ඔයාලා වීඩියෝ එක දික් වෙන ඉඳලා මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා කාලි ඉවරලා අනිවාර්යෙන් මේකත් ගාලා බලනවා කොහොමද තත්ත්වය කියලා මේකේ විස්තරේ අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු එහෙනම් හැමෝටම ජය වේවා